සුබ දවසක් වේ. අද දවසේ අපේ පන්තියේ ඉතාමත් සුවිශේෂී සාකච්ඡාවක් පවත්වන්න අපි සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අපේ පන්ති භාරව ඉන්න අංශභාර ජීවනී මතුවන්ති ගුරුතුමිය අප සමග සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ගුරුතුමිය. ආයුබෝවන් පුතේ. අද පන්තියේ වෘත්තීය අංශය පිළිබඳව ඔබතුමිය සමග කෙටි සාකච්ඡාවක නිරත වීමට ලැබීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා. මුලින්ම ගුරුතුමියනි, ඇත්තටම මේ වෘත්තීය අධ්‍යාපනය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ. පුතේ මම කැමති මේකට මේ විදිහට ආරම්භයක් ගන්න. නිපුණත්වයෙන් පිරි දෑතක් අනාගතයේ දිනෙන විශ්වාසනවන්ත මාවතක්. පුතේ මේ වෘත්තීය අධ්‍යාපන විශේෂ ශාස්ත්‍රය පිළිබඳව ඔබ අසන්න සිටින ප්‍රශ්න ඇත්තටම මේ කාලයට ඉතාමත් කාලෝචිතයි. පසල් පද්ධතිය තුළ මේ විෂය ධාරාව ක්‍රියාත්මක වන ආකාරයෙන් එහි වැදගත්කම පිළිබඳ ගුරුවරයෙක් ලෙස ඔබව මම මෙලෙස දැනුවත් කරන්න කැමැතියි. වෘත්තීය අධ්‍යාපනය කියන්නේ පුතේ හුදේ පෙළ පොතේ දැනුම ලබා ගැනීමම පමණක් නෙවෙයි, ප්‍රායෝගික කුසලතා, ආකල්ප, තාක්ෂණික දැනුම ලබා දීමට හඳුන්වා දුන්න අධ්‍යාපනයක්. මේ මූලිකම අරමුණ වන්නේ අනිවාර්ය අධ්‍යාපනයේ ලැබමින් සිසුවෙකු පාසලෙන් ඉවත් වන විට කෙලින්ම රැකියාව වෙළඳපළට හෝ තමාම්ගේම රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දී. මේක තමයි පුතේ සරලව මට වෘත්තීය අධ්‍යාපනය කියන එක හඳුන්වන්න පුළුවන්. ස්තුතියි ගුරුතුමියනි. ඊළඟට අපට දැනගන්න අවශ්‍යයි වර්තමානයේ අපේ පාසල තුළ ක්‍රියාත්මක වන මේ වෘත්තීය අංශය යන පුතේ අපි සමස්ත පාසල් පද්ධතිය දිහා බැලුවොත් 13 වසරක සහතිකකරණ අධ්‍යාපන වැඩසටහන ලෙස 2017 වර්ෂයේදී නියම ව්‍යාපෘතියක් ලෙස අපේ මේ පාසල් ශ්‍රේෂ්ඨයට උසස් පෙළ විෂය ධාරාවක් ලෙස හඳුන්වලා දුන්නා. ඒතර මේ උසස් පෙළ විෂය ධාරාවන් ගත්තොත් පුතේ මූලිකවම කලා, වාණිජ්‍ය විද්‍යා, තාක්ෂණික වැනි උසස් පෙළ විෂය ධාරාවන් තියෙනවා. එතකොට මේ වෘත්තීය විෂය ධාරාවත් උසස් පෙළ හැදෑරීමට සියලුම සිසුන්ට අවස්ථාවක් ලබා දීමට හඳුන්වා දුන් ඉතා ප්‍රායෝගික විශේෂ ශාස්ත්‍රයක් ලෙස වෘත්තීය මාවතක් ලෙස මට හඳුන්වන්න පුළුවන්. ඒතර අපේ පාසලේ 2020 වර්ෂයේදී තමයි මේ ආරම්භ කළේ. ඉතින් සරලව සහ සංක්ෂිප්තව ගත්තොත් මේ වෘත්තීය විෂය ධාරාව කියන්නේ උසස් පෙළ විශේෂ ශාස්ත්‍රයක්. ගුරුතුමියනි, මේ පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු අපව වෘත්තීය ලෝකයේ පිළිගත් NVQ4 මට්ටම දක්වා යොමු වෙන්න අවස්ථාවක් තිබෙනවා. අනිවාර්යයෙන්ම පුතේ. සාමාන්‍යයෙන් අපි මේ NVQ level 1 එකේ සිට 7 දක්වා යන වෘත්තීය මාවතක් තමයි තියෙන්නේ. එතකොට මේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව තුළ MQ level 4 මට්ටමේ සහතිකයක් සීලම ලැබුණට ලබා ගැනීම සුදුසු මට්ටමට පාඨමාලා නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ MQ level පාඨමාලාවේ MQ level 4 කියන්නේ ඇත්තටම දේශීය වගේම විදේශීය රැකියාව වෙළඳපොළට පිළිගන්න ඉතා වටින සහතිකයක්. ඉතින් මේ වෘත්තීය NVQ level 4 මට්ටමින් පසු ඔබට NVQ level 5, 6, 7 නැත්නම් උපාධිය දක්වා යෑමට හැකියාව තියෙනවා. ගුරුතුමියනි, වෘත්තීය අංශයේ සාමාන්‍ය පෙළ අසමත් අයට විතරයි කියලා සමාජයේ මතයක් තිබුණා. ඇත්තටම මේ අසමත් සැමටම විරුද්ධ අවස්ථාවක් නේ. අනිවාර්යයෙන්ම පුතේ. ඇත්තට මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ සමාජයේ වැරදි මතයක් තියෙනවා මේ වෘත්තීය අංශය කියන්නේ විභාගයේ අසමත් ළමයින්ට පමණක් තියෙන විෂයක් කියලා. ඇත්තටම සැබෑ තත්ත්වය නම් පුතේ මේ සමත් අසමත් ඕනෙම දරුවෙකුට තම සහජ දක්ෂතාව හඳුනාගෙන මේ විශේෂ ශාස්ත්‍රයට යොමු වෙන්න පුළුවන්. ඒතකොට මේ නිර්ණායකයේ ඉදිරිපත් වීම තුළ වෘත්තීය ආයතනවලටත් අපේ දරුවන් බදවා ගැනීමේදී සමත් අසමත් භාවයෙන් නොසලකා දරුවන්ට වෘත්තීය පාඨමාලාවන්ට යොමු වීම කළ හැකියි. මෙම විෂය ධාරාව හදාරන අතරතුර අපට ලැබෙන ප්‍රායෝගික පුහුණුව මොන වගේද? ඒ වගේම මේ අපේ උසස් පෙළ අධ්‍යාපනයට සම්බන්ධ වෙනවා. පුතේ මෙතකොට අපි මේ විශේෂ ශාස්ත්‍රය ගත්තොත් සමට අධ්‍යාපන ඒකකයේ මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනය සිදු කරන වෘත්තීය ශාස්ත්‍රයක්. එතකොට මේ විශේෂ ශාස්ත්‍රයේ වසර දෙකක වසරක වගේ කෙටි කාල සීමාවක් අපි පාසල් තුල රැඳී සිටීමේ ප්‍රායෝගික අධ්‍යක්ීම් සහ අපිට ගුරු මොඩියුල තුල ඔයගලන්ට විෂය න්‍යායාත්මක දැනුම අපි ලබා දෙනවා.
ඒ වගේම ඊට පස්සේ අපි කරන්නේ ඔයගලම ආයතන පුහුණුවට යොමු කරලා ඒ ආයතන පුහුණුව මගින් ඔයගලන්ට නැවතත් ප්‍රායෝගික ලෝකේ වැඩබිමක් කරහා ශේෂ්ත්‍රයකට පිවිසීමට හැකියාවක් තියෙනවා. එතකොට මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ නැත්නම් ප්‍රායෝගික නිර්ණායක මත ඔබේ වෘත්තීය ශේෂ්ත්‍රය ඉහළට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර වැඩ ලෝකයේ ක්‍රියාත්මක නැත්නම් වැඩ ලෝකයක් සමග මේ වෘත්තීය තෝරගෙන ඔබට මේ නිම කිරීමේ හැකියාව තියෙනවා. ගුරුතුමියනි මම ඊළඟට අහන්න කැමති ප්‍රශ්නය තමයි මේ වෘත්තීය විෂයක් තුළ ලබා දෙන ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නේ කෙසේද? ඒ වගේම එය තක්සේරු කරන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් පුතේ. සාමාන්‍යයෙන් මම මේක ගැන පැහැදිලි කරොත් අපි මේ උසස් පෙළ විෂය ධාරාවන් වලදී වෙන්නේ සාම්ප්‍රදායිකව වසර අවසානයේ හෝ වසර දෙකක් අවසානයේදී යම් විභාගයකින් දරුවන්ගේ තක්සේරුවක් ගන්නවා. නමුත් වෘත්තීය විෂය ධාරාව කියන්නේ අඛණ්ඩ තක්සේරුවක් මගින් ළමයින්ට ඒ නිර්ණායක මත ඔබේ NVQ level 4 මට්ටමේ සහතිකය ලබා දීම. ඒ නිසා මම කියවනේ අපි මේ උසස් පෙළ පාසල් පද්ධතිය තුල ඉන්න කාල සීමාවට අමතරව ආයතනගත පුහුණුව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රායෝගික වැඩ ලෝකයේ සිටින කාලය තුල ඔබ අඛණ්ඩව තක්සේරු කරණයට ලක් වෙනවා. ඒ සඳහා ඔබ on the job training යන්න ඕනි, වැඩබිමක් තෝරගන්න ඕනි, වැඩබිමක රැකියාවක් කරන්න ඕනි. ඒ නිසා මේ අඛණ්ඩ තක්සේරුව මේ වෘත්තීය විෂය ධාරාවේ තියෙනවා පුතේ. ඒ නිසා මේ විෂය ධාරා තෝරා ගැනීම සහ අඛණ්ඩ තක්සේරු කිරීමක් මේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ තියෙනවා. ගුරුතුමියනි මට කියන්න පුළුවන්ද මේ විෂය ධාරාවේ ඔබ හඳුනාගත් පෞද්ගලික දුර්වලතා හා ගැටලු මොනවාද? ඒ ගැටලු මගහරවා ගැනීමට ඔබ සිතන ආකාරයේ යෝජනා ඇතර පුතේ මේ ප්‍රධාන ගැටලු කිහිපයක් මගේ පෞද්ගලික අත්දැකීමෙන් පමණක් මම මෙහිදී කතා කරන්නම්. ඇත්තම පුතේ මෙහි තියෙන ප්‍රධානම ගැටලුවක් ලෙස මම දකින්නේ සමාජයේ පිළිගැනීම පිළිබඳ ගැටලුව. ඇත්තනම් තවමත් දෙමව්පියෝ දරුවන් මේ වෘත්තීය විෂය ධාරාව පිළිබඳ යහපත් ආකල්පයක් නැත්නම් ධනාත්මක ආකල්පයක් ලබන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන් ඉන්න අර සාමාන්‍ය පෙළ අසමත් කියන මට්ටමේ මේ ශාස්ත්‍රය තෝරා ගන්නවා කියලා හිතනවා. ඒ නිසා ගුරුවරු දෙමව්පියෝ ඒ වගේ සමහර පාසල්වල විදුහල්පතිවරුන් පවා මේවා මේ වැඩසටහන තුල තියෙන ප්‍රායෝගිකත්වය සහ වැදගත්කම හඳුනාගෙන නැහැ කියලා මට දැනෙනවා. ඉතින් ඒක මගේ පෞද්ගලික අදහසක්. මම හිතන්නේ මෙය ජනමාධ්‍ය තුලින් sannivedanaya විය යුතුයි. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව තුළ ළමයින්ට උසස් අධ්‍යාපනය දක්වා යෑමේ තියෙන අවස්ථාවක් ලෙස. ඒ වගේම උපදේ සම්පත් හිඟකම. ඇත්තටම මේක ප්‍රායෝගික වැඩ ලෝකයක් එක්ක සම්බන්ධ වෙච්ච විෂය ධාරාවක් නේ. ඒ නිසා ප්‍රායෝගික නවීන මෙවලම් අමුද්‍රව්‍ය ඇත්තටම ඒවා ප්‍රමාණවත් නැහැ. දැන් තියෙන මේ උද්දමනය සහ ඒ සම්පත් හිඟකම මත. එතකොට සම්පත් බෙදී යාමේ යම් විෂමතාවයක් පාසල් තුල ක්‍රියාත්මක වුණත් මම දකිනවා. ඒ වගේම තමයි පුතේ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික භාවිතය පිළිබඳවත් පරතරයක් තියෙනවා. එතකොට සමහරක් වෙලාවට ප්‍රායෝගික දැනුමට ඉතා දක්ෂ දරුවෝ ඉන්නවා. නමුත් න්‍යායාත්මක දැනුමට කිසිම දක්ෂතාවයක් නැහැ. ඒ අතර යම් පරතරයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කාලකරමනාකරණය. මම කියවනේ අපේ පාසල තුල ඔබ රැඳී සිටින්නේ ඉතා කෙටි කාල සීමාවක්නේ. ඒ කාල සීමාව සමබර කිරීම, ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම, ඒ වගේ දේවල් වලදී යම් ගැටලුකාරී අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම මම මේකෙදී කැමති ප්‍රධාන වශයෙන් දුර්වලතා ඉදිරිපත් කරා වගේම යෝජනාත් ඉදිරිපත් කරන්න පුතේ. ඇත්තටම දෙමව්පිය වැඩ දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ කියන්නේ ජනමාධ්‍ය තුලින් sannivedanaya විය යුතු කරුණු සියල්ල අපි දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රදර්ශන හා වෙළඳ පොළවල් තුල අපි දැනටත් දකිනවා වෙළඳ කුටි හරහා අපේ ළමයින්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ තෝතැන්නක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ආයතන සම්බන්ධතාවය තවත් ධනාත්මක හා ශක්තිමත් කරන්න ඕනේ. මොකද මේම දරුවන් පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්. ඒ නිසා උන්ට එතනදී ඇතිවෙන ගැටලු මගහරවා ගැනීමට ආයතන වලට ධනාත්මක sannivedanaya මේ ශාස්ත්‍රය ගැන ලබා දිය යුතුයි. ඉතින් ඒ වගේම ළමයින්ට පාසල් අධ්‍යාපනයේ දෙන ගමන් ඔවුන්ගේ මුදු කුසලතා වැඩි දියුණු කර ගැනීමටත් අවස්ථාව ලබා දෙන්න ඕන පුතේ. මම හිතන්නේ මේවා තමයි ඇත්තටම මම දක්වන යෝජනා. ඉතින් මීට අමතරව බොහෝ යෝජනා අපිට මේ ශාස්ත්‍රය ගැන කතා කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගුරුතුමියනි අපට කියන්න පුළුවන් අප පාසලේ මෙම විෂය ධාරාව ක්‍රියාත්මක වන ආකාරය සහ එහි
ඇති වැඩිතුර විස්තර. ඔව් පුතේ ඇත්තටම අපි මේ වගේ වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්, ශ්‍රේෂ්ඨචාරිකා, ආයතනගත චාරිකා බොහෝ දේවල් අපේ මේ වෘත්තීය විෂය ධාරාව තුලින් සංවිධානය කරනවා. ඒට තාමත් විශාල උදාහරණ සංඛ්‍යාවක් ගොඩක් තියෙනවා. ඉතින් 2020 අවුරුද්දේදී අපි සිව්වන අධීරයේ පාසලක් ලෙස අපේ පාසලේ ආරම්භ කරා. දැනට වත්මා විදුහල්පති විදියට ඉන්න ඩිලාන් නිශාන්ත විදුහල්පතිතුමා යටතේ ඔහුගේ උපදේශනය හා මඟ පෙන්වීම යටතේ අපි ඉතාමත් ප්‍රායෝගික දැනුම ළමයින්ට ලබා දෙමින් සාර්ථකව මේ වැඩසටහන අපේ පාසලේ ක්‍රියාත්මක වෙනවා පුතේ. ඉතින් මම හිතනවා මෙය තවත් ප්‍රචාරණය වීම තුළ දරුවන්ට මේ තුළ ධනාත්මක සංනිවේදනයක් වීම තුළ මේ වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනක් කර ගැනීමට ඇත්තටම මම ඇතුළු තව ගුරුවරු බොහෝ දෙනෙක් මේ හා සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ විෂය ධාරා අපේ දරුවන් සමග බෙදා ගන්නවා. ඉතින් ඒ දේවල් එක්ක මම හිතනවා මගේ පාසල තුළ සාර්ථක වෘත්ති විෂය ධාරාව ක්‍රියාත්මක වෙනවා කියලා. අපේ අනාගතය වෙනුවෙන් වටිනා තොරතුරු ලබා දුන් ජීවනී මදුවන් පැවතුමීට බෙහෙවින්ම ස්තුතියි. අයිබෝන් පුතේ බොහොම ස්තුතියි. එහෙනම් සවිමත් හදවත සාකච්ඡා වැඩසටහනත් සමග ඉදිරියේදී නැවත හමුවෙමු. දක්ෂතා රැගෙන ලෝකය දිනවමු කැපවීමෙන් සිහින සැබෑ කරමු වෘත්තීය මගින් ජීවිතය ජයගමු ශාන්ත ජෝන් විදුහල් මාතා අපේ ආලෝකයයි දැනුමෙන් ලෝකය ජයගන්නා මගයි අනාගතයට පියවර තබමු